මේ ඇවිල්ලා 2026 ඒ කිව්වේ මේ අවුරුද්දේ ජූලි 16 දෙන්නෙක්ගේ උපන්දිනේ අපේ ගෙදර. ඔව් තාත්තගේ පුතාගේ උපන්දිනේ. ඔයාලා මීට කලින් දන්නවා. ඉතින් මම චූටි වීඩියෝ එකක් හැදුවා අපේ චූටි පැටියා වෙනුවෙන් AI වලින්. ඉතින් අපේ වීඩියෝස් ඇඩ් කරලා AI ගේ මියුසික් අරගෙන වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරා. ඒකට ඔයාලගේ ආදරණීය සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඉතින් ඒවට බොහොමත්ම ස්තුතියි. උදේම මම කිරිබත් හදලා ඊට පස්සේ හස්බන්ඩ් කවලා චූටි පැටියට නම් කැව්වා කෑවෙන්නේ නැහැ. මේ ඇවිල්ලා මම කපන්නේ දැන් 16 නේ බර්ත්ඩේ එක 15 රෑ 11ට විතර පාටි එකකට යනවා කියලා ඔන්න ගියා. ඊට පස්සේ එහෙ ගිහින් කරලා තියෙන්නේ. කරලා නෙවෙයි යාළුවෝ මෙයාට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් දීලා තිබුණා. ඉතින් ඒකේ හම්බුණු කේක් එක තමයි ඔය මම කපලා උදේ තේ බොන්න ගත්තේ. ඊට පස්සේ බුදුහාමුදුරන්ට පූජා කරපු බුදු පූජාව තමයි ඒ ඔයාලා දැක්කේ. මලි බබාටයි තාත්තිටයි හදපු කිරිබත් එහෙම අපි බුදු පූජාවට පූජා කරලා හස්බන්ඩ් ගියා වැඩට වෙනද විදිහට සුපුරුදු විදිහටම. මේ ඔයාලත් එක්ක මම මේ කතා කර ලෑස්ති වෙන්නේ මල්ලි පැංචාගේ ෆොටෝ එකක් ගහන්න යන්න. මගේ හිතේ එහෙම ලොකුවට අයිඩියා එකක් නැහැ මෙහෙම ගහන්න ඕනේ කියලා. නෝමල් ඔය ඇඳුමක් අඳලා අර මම කිව්වේ ෆ්‍රෙෂ් මල් කඩයක් කරනවා කියලා අපේ මල්ලි. අන්න එයාගේ කඩේ ඇතුලේ තියලා ලස්සන ස්ටූල් එකක් තියෙනවා. ඒකේ ඉඳවලා ෆොටෝ එකක් ගහන්න තමයි මට තිබුණා මොනාව. හැබැයි මල්ලි කිව්වා නැහැ අපි පොඩක් එළියට ඔය කොහේ හරි ගිහිල්ලා තැනක් බලලා ෆොටෝ එකක් ගහමු. එහෙම කියලා අපිට ලෑස්ති වෙන්න කියලා තමයි ඔය මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අපි පැංචත් එක්කලා ලෑස්ති වෙන්න බෑ. පේනවනේ. එයා කැම් එකට පනිනවා. හරි ආසයි කැම් කරන්නේ. ඒකේ වීඩියෝ කරනකොට ෆෝන් එක ළඟටම එනවා hina වෙවි. ඔයාලට සැලුට් එහෙම කරනවා දැකලා ඇතිනේ. ඉතින් පැංචවත් අරගෙන බලමු. මම ඔන්න ඔය ඇඳුම් දෙකක් දාගත්තා. අර ඇඳුමත් අඳව ගත්තා. ඊට පස්සේ යන්න හදන්නේ ඔන්න බලන්නකෝ යන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියලා. යන්න හදන්නේ මල්ලි පැංචාගේ ෆොටෝ එකක් ගහන්න. පේනවනේ. හරි. එයා ගත්ත බෑග් එක. මම බෑග් එක ගත්තා නේද? මේ අර යන්නේ. පිනනවා. ගමන කැන්සල්. ගමන කැන්සල්. අපි මෑගේ ඇඳුමත් මාරු කරා. මේ මල්ලිට හරියන්නේ නැහැ. ලොකේෂන් හරියන්නේ නැහැලු දවල්ට ගමන කැන්සල් වුණා. මල්ලි කිව්වා දැන් ඔය අපි ලෑස්තුනේ 12ට විතර. ඉතින් ඒ වෙලාවට ගිහිල්ලා ලොකේෂන් වල අතහද ආවේ. එහෙම ලොකේෂන් හොයන්නත් බැහැ කිව්වා. මේ වෙලාවට ඇඳුමකුත් හරියට මම සෙට් කරගෙන නැහැනේ. ඊට පස්සේ අර සෙට් එකක් ඒකේ ඩෙකොරේෂන් ඔය මොනවත් ඇත්තෙත් නැහැනේ. ඒ හින්දා මල්ලි කිව්වා මම ඔය පොඩි අයිටම් ටිකක් අරන් එන්නම්. එයාගේ කඩේනෝයි තව ෂොප් එකකින් මොකකින් හරි බලලා ඒකේ පුටුවක් වගේ නැත්තම් ඔය අර අශ්වය එහෙම ඉන්නේ අන්න එහෙම එකක් හරි මොනවා හරි බලලා අරන් එන්නම් කියලා තමයි ගියේ. හැබැයි ගිහිල්ලා කඩවල වල බලනකොට පුටුවක් නම් සෙට් වෙලා තිබුණේ නැහැ. අර වාහනයක් වගේ බලන්න හදනකොට ඒ හැම එකක්ම අපි හිතුවට වඩා ලොකු ගාණක් යනවා. ඒකේ අපිටම ගන්න. ඒ හින්දා ඒ වැඩෙත් අතහැරලා මල්ලි චූටි අයිටම් ටිකක් අරන් ආවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට වීඩියෝ එකේ. ඊට පස්සේ ඔන්න ඉතින් ෆොටෝ ටිකක් ගැහුවා. හරි ලස්සනට ආව ෆොටෝ ටික. බලන්නකෝ මේ දඟ මල්ල හරිම අමාරුයි දැන්. මෙහෙම ඇඳුමක් එහෙම අඳවන්න. මොකද එයාට අර කැම් එකට ටක් ගාලා ළඟට යන්න ඕනේ. ඊට පස්සේ ඒක ගිහින් අල්ලලා හිමීට බිමට අතාරිනවා. ඉතින් ඇඳුමක් එහෙම අඳනකොටත් ඇඳේ අනිත් පැත්ත පනිනවා මේ පැත්ත පනිනවා. මම ඉතින් දැන් අවුරුදු 9කට පස්සේනේ ආයෙ හදගීමක් ලබන්නේ. ඉතින් මට මාරම සතුටුයි වගේ ඉතින් හරි හොර තැල් දැම්මියා. හලෝ. පාවන්නේ. හායි. අපේ කවුද මේ? කවුද මෙයාට කියන්නේ මේ මොකක්ද ඇක්ටර් නේ? ෂූටින් ඇක්ටර්. නෑ ෂූටින් කවුදානේ? මොඩලගේ මේ
හැදුන්නේ මට ළඟ ඇඬුන්නේ මල්ලි ඔය චූටි අයිටම් ටිකක් අරන් ආවේ යාගේ ෂොප් එකට ගිහිල්ලා සහ තවත් ෂොප් එකකින් චූටි දේවල් ටිකක් අරන් ඉවලා තිබුණා. ඉතින් ඔන්න බාප්පයි දුවයි එකතු වෙලා හදනවා ඒ තැන. තව චූටි ගැජමටික් ටිකකුත් බාප්පයි දුවයි ගිහිල්ලා අත්තම්මලා ගෙදරින් අරගෙනත් ආවා. මොනවා වෙනුවෙන්ද මේ එහෙම බෑනේ ලස්සන කතා කරන්න ඕන මේක vlog එක ගන්න. හොඳට කියන්න. අම්මේ මේ බල්බ් මල්ලිගේ එකට අඩෝ මේවා කැඩේ. මාමා වීඩියෝ කරන්නේ. අම්මේ ඕන් අපේ බර්ත්ඩේ පොල් දැන් ඉන්නේ මේ ඉද්දේ තමයි. අපේ බර්ත්ඩේ බෝය දැන් ඉන්නේ මේ ඉද්දේ තමයි. ඉතින් මල්ලිගේ මොන පුතේ මල්ලිගේ මොන අනේ මේ කොහෙද ගියේ? ඒ මොනවද සංගාවි ගිහින්? ඈ මොනවද? අනිත් අත වෙන. මොනවද පේන්නේ? අපි අක්කි පපා හරි අකමැති වීඩියෝ කෝල් වලට ගොඩක් අර කතා කරන්න. එයා හිතුවේ මම කාත් එක්ක හරි වීඩියෝ කෝල් එකක එයාලට පෙන්නනවා කියලා තමයි එයා හිතුවේ. ඊට පස්සේ දැක්කද වෙනස් වෙන විදිහ එයාගේ හැසිරීම. එයා හරි අකමැති එහෙම වීඩියෝ කෝල්ස් වලට. වෙලාවකට කැමති, වෙලාවකට ඕන තරම් කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා. සමහරක් වෙලාවල් තියෙනවා හරිම අකමැති. හරි ඔන්න කතාවෙන් මට කියන්න බැරි වුණානේ මේ කොතනද කියලා. මේ අපේ පරණ කඩේ කලින් channel එකේ තමයි මම ඒව කියලා තියෙන්නේ. මම මුලින්ම කරේ චූටි කඩයක්. ඒ චූටි කඩේ තිබුණේ මෙතන. අපි මේ ළඟකදී ඒක කඩලා ආයෙමත් මෙන්න මේ විදිහට අලුතෙන් හැදුවා. අපි දැන් කරන කඩේට දකුණු පැත්තට වෙන්න ඒ බිත්තියටම අල්ලලා. ඉතින් ඒක ඇතුලේ අපි තව මොකුත් දාලා නැහැ. තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ තමයි මල්ලි ඔය විදිහට එයාගේ බඩු ටික දාලා ලස්සනට හදාගත්තේ. ඉතින් මෙහෙම මෙතන තිබුණට ෆොටෝස් වලින් හොයන්නවත් බෑ මේ කොයි හරියද කොහොම තැනකද කියලා. ඉතින් අපේ ෆොටෝග්‍රැෆර්ගේ ඒ වැඩ ටිකට නම් දෙන්න ඕනි 10න් 10ම ලකුණු. මොකද හරි ලස්සනට ඒ වැඩේ එයා කරා. අපි ළඟ ඇඳුම් තිබුණ නැහැ. ඒකේ මගේ හිතේ එහෙම ලොකුවට ඇඳුම් අරගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අර සාමාන්‍ය ඇඳුමක් ඇඳලා ෆොටෝ එකක් විතරයි ගහලා මට මෙයාට කියලා ලොකු කරව ගන්න ඕනේ. ඒක ප්‍රේම් කර ගන්න ඕනේ. ඉතින් ඒ වුණාට මල්ලි පේනවද එයා චූටි අයිටම් ගෙනල්ලා අපේ ගෙදර තිබුණ ටෙඩි එක. උගේ කෑකුත් නෑ. ඒ උන්ට හොයන්න බෑ. දැන් මම කියපු හින්දා සමහරක් විට ඔයාලට හොඳටම පෙනේ. ඒකේ තව වෙනත් කලර් වලින් තියෙන ටෙඩියෝ. එයාලා හරියට එතෙන් මැච් වෙන්නේ නැහැ. අරක විතරයි මැච් වෙන්නේ කියලා ඒකත් අරගෙන හරි ෆොටෝ එකට සෙට් කරගත්තා. ඔයාලා හිතනවද මේ කීයට විතරද කියලා? දැන් වෙලාව 5 වෙලා. ඒ කියන්නේ හස්බන්ඩ් එන්නේ සාමාන්‍යයෙන් 5 වෙලා. ඉතින් එයාවත් ගත්ත ෆොටෝ එකට මොකද දෙන්නගේම බර්ත්ඩේ එකනේ අද. ඉතින් හදන ෆොටෝ එකේ දෙන්නම ඉන්න එපේ. මේ ෆොටෝ එක මට ලස්සනට ප්‍රේම් කරලා ඒ වැඩ ටික කරලා දෙන්නෙත් මල්ලිම තමයි. එයාගේ ෂොප් එකේ ඒ වැඩත් කරගන්න පුළුවන්. ඒකත් මේ ළඟකදී තමයි ඇඩ් කරේ ඒ ෆොටෝ print කරලා ඒ වැඩ ටික. ඉතින් පළවෙනිම ෆොටෝ එකත් අපේ පැංචාග තමයි හදලා ගෙනත් දුන්නේ. මම තමයි එයාගේ පළවෙනිම ඒ වැඩේත් කස්ටමර්. ඔය විදිහට තමයි මල්ලිගේ කැමරාවේ සටහන් වෙලා තිබුණේ අපේ පැංචාගේ හරි ලස්සන ෆොටෝස් ටික. මේ ඇවිල්ලා
දැන් වෙලාව 9ට 9:00ට විතර ඇති. මම මෙන්න මේ මල්ලිගෙන් තමයි කේක් එක ඕඩර් කරගත්තේ. සඳුරු කියලා. එයාගේ කේක් ගොඩක් මං හිතන්නේ යනවා බර්ත්ඩේස් වලට. මං දැකලා තියෙනවා. ඉතින් ඔයත් දෙහිඅත්ත කණ්ඩියේ ඉන්න කෙනෙක් නම් ඔන්න එයාගේ කේක් මම රෙකමන්ඩ් කරනවා. හරිම රහයි. ඉතින් ඔයාගේ බර්ත්ඩේ එකක් තියෙනවා නම් ඔයා දෙහිඅත්ත කණ්ඩිය අවට කෙනෙක් නම් ලස්සනට හදාගන්න ඔයාට ඕනි විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් එයාට කියලා. ඉතින් මේ විදිහට තමයි මට කේක් එක හම්බුනේ. එයාගේ අතින් එනකොට වාහනේ එනකොට පොඩ්ඩක් ඩැමේජ් වෙලා ඉස්සරහා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ අපි නම්. ඉතින් thank you මල්ලි කේක් එකට ලස්සනට හදලා දුන්නට සහ අර ගෙදරටම ඇවිල්ලා අර විදිහට ලියලා දුන්නේ මට. මොකද එයාට අමතක වෙලා ඒක ලියන්න. ඒකේ මම කිව්වෙත් නැහැ ඔයා පොඩ්ඩක් හිතලා බලලා කරන්න කියලා විතරයි මම කිව්වේ. ලොකුවට මම ඩිසයින් දුන්නෙත් නැහැ. අර විදිහට එයාට ලියන්නත් අමතක වෙලා. හැබැයි වාහනේ තිබුණ නිසා එයා ටක් ගාලා අරගෙන ඒ වෙලාවේ ලියලා දුන්නා. Dad and Son කියලා. ඉතින් ඔන්න දෙන්න කේක් කපන්නයි හදන්නේ. අක්කිගේ මල්ලි පනවුනාදෝ තාත්තිගේ රෝස මල වුනාදෝ ශාක්‍ය කුමරුන් ලෙසින් නම් ලදෝ අප පවුලේ සැනසුම ඇත්තටම දැන් මෙහෙම දකිනකොට මට ඉක්මනටම කාලේ ගියා කියලා හිතෙනවා. ඒකේ බණ්ඩියේ තියාගෙන ඊට පස්සේ එයා ආවටත් පස්සේ අවුරුද්දකුත් ගිහිල්ලා තාමත් අර මට එයා මගේ බඩේ ඉන්න කාලේ වගේ ඒ කියන්නේ තාමත් මට දැනෙනවා හිතෙනවා නිකන් හීනයක් වගේ කියලාත් හිතෙනවා. ඒක අවුරුදු 9කට පස්සේනේ මම මාර ආසාවෙන් හිටියේ පුතෙක්ට. ඉතින් ලොකු බබා අක්කි බබානේ එතකොට ඒ හින්දා වෙන්න ඇති මල්ලි බබෙක්ට ආස වෙන්න ඇති මං. ඉතින් අර ડોක්ටර් මට පුතෙක් ඉන්නේ කියනකොටත් නිකන් මට නිකන් මොකද්ද වගේ කියන්නේ සතුටට. ඉතින් අද ඔන්න එයා දැන් එයාගේ පළවෙනි බර්ත්ඩේ එකත් සමරනවා. ඉතින් මට මාරම සතුටුයි මාරම අනේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒ හැඟීම. මොකද මං හරි ආදරෙයි මෙයාට. හරි එයා කාම් බබෙක්. ඒ කිව්වේ මං එයා බණ්ඩියේ ඉන්නකොට මං ගොඩාක් බණ අහපු කෙනෙක් කියලා මං කලින් බ්ලොග් එකක ඔයාලට කියලා ඇති. ඒ හිතපු පතපු විදිහටම එයා ඒ විදිහටම එයාගේ ක්‍රියාකාරකම් මම දකිනවා සහ එයා හරිම කාමනේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඔයාලට. හරිම මට ඉතින් එයා හරිම විශේෂයි. අක්කි බබායිගෙන් පස්සේ කිව්ව අවුරුදු 9කින් පස්සේ හින්දාද දන්නේ මේ මාරම මට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ හිතේ තියෙන හැඟීම හරිම ඉතින් මම ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි මගේ පැංචෝ දෙන්නට. ඉතින් අපි කට්ටියම ෆොටෝස් අරගෙන එදා දවස කේක් කපලා ඔන්න ඔය විදිහට ඉවර කරා. මම ලොකුවට ගිෆ්ට් දෙන්න ගියේ නැහැ දෙන්නටම. හස්බන්ඩ්ට නම් ඇඳුමක් අරන් දුන්නා. මල්ලි බබාටත් ඇඳුම් ගත්තා. කේක් එක හැදුවා. ඔච්චරයි කරේ. ඉතින් මොකද එහෙම වෙන්න හේතුව තමයි මම චූටි දෙයක් කරන්න ඉන්නවා එයා වෙනුවෙන්. ඒ කිව්වේ ගෙදරටම එයා හින්දම ඒ දේ
කරනකොට මං කියන්නම් එදා මම බර්ත්ඩේ එකට ලොකුවට වියදම් කරේ නැත්තේ මෙන්න මේ හින්දා කියලා. ඒක ඉතින් සර්ප්‍රයිස් එකක්. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ බැරි වෙයි ඔයාලට. ඒක කොහෙත්ම හිතන්න බැරි වෙයි. බලමුකෝ ඉතින් මම ඔයාලට එතකොට කියන්නම් මම මෙන්න මේ දෙයට වියදම් කරන්න ඕනේ හින්දා තමයි ඒ සල්ලි ටික ඉතුරු කරගත්තේ. එදා එයාට ලොකුවට දෙයක් දෙන්න නැතුව කියලා. कुत्ते ऐसी सत्तई मट यार कुछ तुम बोलो कुछ हम बोले ओ डोलना जीवत पिन्नट नम लोके मट नम अब याद रहोने ओ जीत गए तुम हमसे हम हार गए इस दिल से गिवना तब बरयंगानी मट मतक मिलने पे रूपे आया है आज लबों पे ये प्यार बड़ी मुश्किल से कसर पपुट लंकर गिन क्यों होया मगे मई किया ओ डोल ඔයාලට මං ගිය පාර vlog එකේ කිව්වා මතක ඇති. ඒ කිව්ව අම්මගේ බර්ත්ඩේ එකට කලින් මම අරන් ආවනේ අපි අර ගමනක් ගියපු එක. එන්න එතකොට ඒ ගිහිල්ලා ආපු දවසට පස්සේ දවසේ මෙයාගේ අවුරුද්දේ වැක්සින් එක තිබුණා. ඉතින් ඊට කලින් දවසේ මෙයාට උණ තිබුණානේ. ඉතින් ජීවිතේ මෙයා පළවෙනි වතාවට ඒ කිව්වාර ඉපදුණු ගමම්ම කහ වුණා ඇරෙන්න ඒ බෙහෙත් ගත්ත ඇරෙන්න ඒවත් දුන්නේ සේලයින් හරහානේ. ඒ ඇරෙන්න මෙයා ජීවිතේ පළවෙනි වතාවට තමයි ওই බෙහෙත් බිව්වේ. අවුරුද්දකුත් දවස් ගාණක් ගියාට පස්සේ. ඒක තමයි මම අර කලින් ඇඩ් කරේ. ඉතින් මේ යන්නේ අපි මල්ලි පැංචාගේ අවුරුද්දේ බෙහෙත් එක විදින්න. ඔයාලා දැක්කනේ ඉස්සෙල්ලා එයා මූඩ් එක හදාගෙනම ගියේ. අනේ හිතලා නෙවෙයි වෙන්නේ. ඒ වුණාට ඉතින් මම එහෙම හිතුවා. ඉතින් බෙහෙත් එක විදින්න කලින් මට මිඩ්වයිෆ් මිස් කිව්වා බබාට ඊට කලින් උණ තිබුණ හින්දා ડોක්ටර් කෙනෙක්ට බෙහෙත් ටික අපි පෙන්නලාම බෙහෙත් එක විදමු. ඒ කිව්වේ යාට ඇලර්ජික් එකක්වත් වෙයි කියන තැන ඉඳගෙන වෙන්න නැති එහෙම පෙන්වන්න කියන්නේ නැත්තේ. ડોක්ටර්ටත් පෙන්නලා ඇවිල්ලා ඔන්න බෙහෙත් එක විදගත්තා. චුට්ටක් ඇඬුවා ඒ වෙලාවෙම. හැබැයි ආයෙ නතර වුණා. ඊට පස්සේ කුකු ටිකක් එහෙම බීලා ඔන්න කාකෙක්ව හිනස්සුවා. ওই කාකෙක් දැකලා තමයි අප්පුඩි ගහ බලන් ඉන්නේ. ඉතින් තාත්තිටත් අරගත්තා. එතකොටත් දැක්කනේ හිටපු විදිය නිකන් දුක කියන්න වගේ. ඒකල්ලා අපි ගෙදර එන්න ආවා. මම අපේ නංගිලා ගෙදර ගිහින් එනකොට මට හම්බුණා ඒ නැන්දගෙන් මල් පැල දෙකක්. ඉතින් ඒ මල් පැල දෙක හදාගන්න ඕනේ හින්දා මම පෝච්චි දෙකක් ගන්න ආවා. මෙන්න මේ හරියට සෙට් එක ළඟ තමයි මේක දාලා තියෙන්නේ. අලුතෙන් මං හිතන්නේ දාලා තියෙන්නේ. අලුතෙන් කිව්වල මාස 2 3ක් 4ක් විතර වෙනවා. ඉතින් මම නම් දැක්කේ ගියේ අද. ඉතින් ඒකෙන් මම අරගෙන මල් පෝච්චි දෙකකුත් මම සාමාන්‍යයෙන් එළියට යනකොට ලොකුවට සල්ලි අරන් යන්නේ නැහැ. මොකද මම ඔන්න ඔය ටුක් එකේ තමයි ගමන් බිම යන්නේ. ඉතින් ඒ අයගෙන් ඕනම වෙලාවක සල්ලි ඕන ගාණක් ඉල්ල ගන්න පුළුවන්. එයා දෙනවා. කොහොමද ඉතින් ඇවිල්ලා දෙන එකනේ. ඉතින් මේ විශ්වයෙන් මං හිතන්නේ ලැබපු තෑග්ගක් තමයි අපේ මල්ලි පැංචා. එයාගේ තාත්තිගේ උපන්දිනේ දවසේම අපි ළඟට ආපු එක. ඉතින් දෙන්නගේම බර්ත්ඩේ සමරලා මල්ලිගේ පළවෙනි අවුරුද්දේ වැක්සින් එකත් ওই විදිහට කරගෙන ඉතින් ඒ දවස අපි ඉවර කරනවා මේ විදිහට. එහෙනම් ආයිමත් vlog එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාලට.